යුද වීරයන්ගේ පදක්කම් යකඩ කැබැල්ලක් ලෙස හඳුන්වමින් මෑතකදී සිදු කළ ලද ප්‍රකාශ ශ්‍රී ලංකාවේ රණවිරුවන් කළ කැපකිරීම සහ ජයග්‍රහණ අවතක්සේරු කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටී. මාතර කොටපොළ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු කියා සිටියේ සන්නද්ධ හමුදාවල සමාජිකයන් දිනාගත් පදක්කම් මගින් ඔවුන්ගේ නිර්භීතකම කැපකිරීම සහ සේවය නිරූපණය වන බැවින් ඒවාට ගෞරවයෙන් සැලකිය යුතු බවයි. රණවිරුවන් තමන්ගේ දරුවන්ට සහ මුණුපුරන්ට මිනිබිරියන්ට ආඩම්බරයෙන් පෙන්වන පදක්කමක් හුදෙක් යකඩ කැබැල්ලක් ලෙස හැඳින්වීම ලැජ්ජා සහගතයි යැයි පැවසූ ඔහු එවැනි ප්‍රකාශ මගින් හමුදා නිලධාරීන් කළ කැපකිරීම නොසලකා හැර ඇති බවද සඳහන් කළා. හිටපු ආරක්ෂක නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් රජයේ රණවිරුවන්ට අගෞරව කරමින් සිටින බවටද මෙහිදී චෝදනා කළ හිතෙම සන්නද්ධ හමුදා සමාජිකයන්ට හිමි ගෞරවය සහ පිළිගැනීම පළුදු කිරීමේ උත්සාහයක් පවතිනේද යන පිළිබඳව ප්‍රශ්න කර සිටියා. ගොවීන් උපාධිධාරීන් සහ ජීවන වියදම සම්බන්ධයෙන් බලපා ඇති ගැටලුවලට විසඳුම් සැවීමට රජයට නොහැකි වී ඇති බව සඳහන් කළ ඔහු පසුගිය රජයන් විසින් ආරම්භ කරන ලද මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබා ගැනීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටී.